ඔයගොල්ලෝ මේ දෙකෙන් කන්න කැමති මොනවාද? මම නම් කැමති චොක්ලට් පෆ් වලට. ඒ වුණාට ලෙමන් පෆ් එක තමා කඩලා කප් එකට දාගත්තේ. හවස තමා වීඩියෝ එක රෙකෝඩ් කරන්න පටන් ගත්තේ. අද හවස මොකද වෙන්නේ කියලා අපි වීඩියෝ එකේ බලමු. අපේ ගෙදර වැඩියෙන් තියෙන දේවල් මම මේ වගේ බකට් එකකට දාලා අයින් කරලා තියෙනවා. එතකොට ඒ බකට් එකෙන් අඩු වෙනකොට මම අලුතෙන් ගෙනල්ලා ආයේ බකට් එකට දානවා. කිරිපිටි පැකට් එක ඉවර වෙලා තිබ්බ හින්දා පොඩි කිරිපිටි පැකට් එකක් තිබුණා. ඒකත් මෙන්න මේ විදියට කපලා කප් එකකට දාගත්තා. ඔන්න ඉතින් ඊට පස්සේ ගිලන්පස හදාන්න තමා හැදුවේ. හදාන්න තමා ලෑස්ති වුණේ. ඉතින් ගිලන්පසත් ඔන්න ඔය විදියට හදලා පූජා කරලා මං අපි දෙන්නගේ කිරි දෙක හදාගත්තා. අනේ ළමයි හවසටත් කිරි බොන්න ඕන අපිට. උදේටත් ඕන. ඒ දෙවේලට අනිවාර්යයෙන්ම කිරි බොන්න ඕන. ඊට පස්සේ ඉතින් මම ලෑස්ති වුණේ පොලේ යන්න. ඔන්න ඔය විදියට ඉතින් ලෑස්ති වෙලා මායි මගේ හස්බන්ඩ්ුයි අපි දෙන්නත් එක්කලා ගියා පොලේ. පොලේ යන්නත් කලින් මුලින්ම ගියේ චිකන් ගන්න. අපේ ගෙදර චිකනුත් ඉවර වෙලා තිබුණේ. ඒක නිසා මම චිකනුත් අරගෙන කෙටින්ම ගියේ කීල්ස් එකට. මේ කීල්ස් එකට ගියාමත් මම මුලින්ම කරන්නේ පොඩි වටයක් දාලා බලනවා කීල්ස් එකේ. ඊට පස්සේ තමයි ඉතින් ගෙදරට ඕන කරන දේවල් ගන්නෙ. මහා ලොකු ගොඩක් ගන්න තිබුණේ නැහැ අද නම්. මම ගත්තේ පාන් පිටි එකක්. ඔය වගේ පොඩි පොඩි ටිකක් ගත්තේ. මේ කීල්ස් එකේ අයිටම් වල ගණන් අඩුයිනේ. දැන් මම ප්‍රීමා එකේ පාන් පිටි කිලෝ එක බලද්දි ප්‍රීමා එකේ පාන් පිටියකට වඩා කීල්ස් එකේ පාන් පිටි එක රුපියල් 20කින් ගණන් අඩුයි. ඊට පස්සේ ඉතින් ඒ වගේ පොඩි පොඩි බඩු ටිකක් ගත්තා මම. ඒකත් අරගෙන තමා මම පොලට ගියේ. ඔය මේ ප්‍රීමා එකේ බලලා අපරාධ කියලා හිතලා මම ඒක තියලා කීල්ස් එකේ පාන් පිටි එක ගත්තා. සෝයා මීට් එක ඉතින් අල්ලලා බැලුවට ගන්න හිතුන්නේ නැහැ. අපි ගන්න සෝයා මීට් එක තිබුණේ නැහැ. ඒ ඉතින් සෝයා මීට් ගත්තේ නැහැ. ඊට පස්සේ මම පොල් කිරි බැලුවා. පොල් කිරිත් මට හිතුණා අපරාධේ දැන් පොල් කිරි එකක් ගන්නෙ. තක්කාලි සෝස් නම් ඉවර වෙලා තිබුණ හින්දා කීස්ට් එකේ තක්කාලි සෝස් එක ගත්තා. ඒක රුපියල් 250ක් වගේ තමා උනේ. ඊට පස්සේ ඉතින් ගෙදර සබන් කුඩු ඉවර වෙලා තිබුණා. මම සබන් කුඩු එකක් ගත්තා. සන්ලයිට් එකේ අර ලෙමන් එක කොළ පාට එක තමා ගත්තේ. ඒක මම කලින් පාවිච්චි කරලා නැහැ. මට හොඳයි කියලා හිතුණා. ඊට පස්සේ මම ඒ සබන් කුඩු එක තමා ගත්තේ. ඉතින් ඔන්න ඔය ටිකත් අරගෙන මම සල්ලිත් ගෙවලා මම කෙලින්ම ගියේ පොලට. ඊට පස්සේ ඉතින් මම පොලට ආවා. මේ වෙනකොටත් පොලේ මාර විදියට සෙනග.
සිකුරාදට තමයි අපේ ගමේ පොළ තියෙන්නේ. රෑට මාර සෙනග ගොඩක් ඉන්නේ. ආයේ ඒ කියන්නේ ඒ තරම්ම සෙනග පොලිමේ ගිහින් වගේ තමයි ගන්න තියෙන්නේ. තෙරපි තෙරපි තමයි යන්න තියෙන්නේ. අර තැලෙන්න පොඩි වෙන්න අකමැති කට්ටියට නම් ඉතින් පොළ කියන්නේ මේ අකමැති තැනක් නේ වුණාට අර අපිට ඕන දේවල් ගන්න පුළුවන් කිලෝ ගණන් වුණත් අපි දෙන්න බයිපාස් රෝඩ් කියලා තියෙනවා මෙහෙ කැස්බෑවේ. ඒක දන්න කට්ටිය දන්නවනේ. මේ ඒකෙනුත් ගන්නවා එළවලු මේ පොළෙනුත් ගන්නවා. ඉතින් ඒ දෙපැත්තෙන්ම මේ ගණන් අඩුයි. පොළෙත් සෑහෙන ගණන් අඩුයි. ඔය හැමක් බීට් 500 රුපියල් 80යි කැරට් 500 රුපියල් 80යි ඔන්න ඔය වගේ ගණන් වලට තමයි යන්නේ. මේ කරපිංච ගත්තාම කරපිංචත් එක මිටියක් රුපියල් 50ක් වුණා. ඒ ඇන්ටි ඔය මන්ට කියන්නේ ගෝවා කොළ තියෙනවා 50 කරා යන්නේ කියලා. ඉතින් ඒක නම් එච්චර හරි නැහැ. සාමාන්‍යයෙන් ඉතින් රුපියල් 1000ක් වගේ අරන් ගියොත් එහෙම මේ හොඳට එළවලු ටිකක් ගේන්න පුළුවන් සතියකට විතර යන්න. අපි දැන් එහෙම අරන් ඇවිල්ලා තියෙනවා. තව මම තක්කාලි ගත්තා. තක්කාලි නම් ඒ අංකල් මට තෝරලා ගන්න දුන්නා. මේ අල ලෝනුණත් අපිට තෝරලා ගන්න පුළුවන්. ඉතින් එතන කාර්යබහුල තැනක්නේ. ඔක තෝර ඉන්න ගියාම පරක්කු වෙනවා. සමහරවිට මම තක්කාලි එහෙමනම් තෝරලාමයි ගන්නේ. තක්කාලි එතකොට මැල්ලුම් මිටි එහෙම ගන්න දවස්වලට මම ඉතින් ඒවා තෝරලා ගන්නවා. අද නම් ඉතින් මේ තක්කාලි විතරක් තෝරගත්තා. අනිත් ඒවා යාළුවා තෝරලා දුන්නා. එහෙම අවුලක් වෙලා තිබුණේ නැහැ ගෙන ආපුවා. ඒක දකින්නකොට උනත් තේරෙනවා එහෙම මේ කියන්නේ සවුත් වෙච්ච දේවල් නැහැ. ඔන්න ඔය වගේ තමයි ඉතින් උනේ. තව දෙයක් තමයි කරන්න ඕන අපි පොළට යනකොට මාරු සල්ලි අරන් යන්න ඕන. ඒක ඒගොල්ලොන්ටත් ලේසි අපිටත් ලේසි. ඒ වගේම බෑග් අරන් යන්න ඕන. ගෙදරින් බෑග් එකක් අරන් ගියාමත් මේ අපිට ඉතින් එළවලු ටික එකට දාගන්න පුළුවන් නේ. විශේෂයෙන්ම මාරු සල්ලි අරන් යනකොට එතකොට ගාන උනත් හදා ගන්න පුළුවන්. අර මාරු කරන්නේ නැතුව සල්ලි අරන් ගියාම එයාලත් අපහසුතාවයටපත් වෙනවා. අපිත් අපහසුතාවයටපත් වෙනවා. මම නම් ඉතින් පොළේ යනකොට ගොඩක් වෙලාවට කරන්නේ මාරු සල්ලි වලින් තමයි අරගෙන යන්නේ. ඒක හරිම ලේසියි. ඊට පස්සේ ඉතින් එහෙම මම ගෙවල් ළඟ කඩේට ආවා. මට පොල් තෙල් ගන්න අමතක වුණා. ඊට පස්සේ ඉතින් පොල් තෙලුත් මම ගත්තා. අයිස්ක්‍රීම් එකකුත් ගත්තා. එකක් නෙමෙයි දෙකක් ගත්තා අපි දෙන්නටම. ඔන්න ඊට පස්සේ ඉතින් ගෙදර ආවා. ගෙදර එනකොට මෙන්න මෙයා එළියට ඇවිත් හිටියා. කම්මැලිකම. කසන්නේ. ඊට පස්සේ ඉතින් ගෙනාපු චිකන් එක මම මෙන්න මේම හොදලා කවර දෙකකට දාගත්තා. ඒක ගොඩක් ලේසියි මට උයන වෙලාවට එක කවරයක් අරගෙන උයන්නනේ තියෙන්නේ. ඊට පස්සේ මම හාල් මැස්සෝ කූනිසෝ ටිකත් මේ වගේ කප් වලට දාලා මම ෆ්‍රිජ් එකට දාගත්තා. ඔයගොල්ලොත් එහෙමද? නැත්තම් බෑග් කවර ගෙදර ගොඩ ගහනවා. ඊට වඩා ලේසියි මෙන්න මේ විදිහට ෆ්‍රිජ් එකට දාලා අහුර ගන්න එක. දුන්න ඇති. ඊට පස්සේ ඉතින් මම රෑට උයන්න තමයි හැදුවේ. නූඩල්ස් එකක් තමයි
හදන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඒක තම්බලා කැරට්, ලීක්ස්, ලූණු, සුදු ලූණු, තක්කාලි, රම්පෙ කරපිංචා ඔන්න ඔය විදිහට කපලා ඒක දාලා තෙම්පරාදු කරලා ගන්නවා. ඔය තියෙන ඉතින් තෙම්පරාදු කරාට පස්සේ නූඩ්ල්ස් එක කන්න ඊට පස්සේ බිත්තර හොදි තමා හදමු කියලා අපි දෙන්නා තීරණය කළේ. ඉතින් බිත්තර හොද්ද හදන්නත් මාළු මිරිස්, රම්පෙ කරපිංචා, තක්කාලි, ලූණු, අමුමිරිස් එහෙම කපලා කිරි දාලා මෙන්න මේ වගේ බිත්තර හොදියකුත් මම හදලා ගත්තා. ඉතින් ඔහොම තමා වුණේ. අදට වීඩියෝ එක ඉවරයි. ආයේ මම ගිහින් එන්නම්. ඔයගොල්ලෝ සතුටින් පරිස්සමෙන් ඉන්න.